අද කතා කරන්න යන්නේ අප්ඩේට් ප්‍රොසෙස් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි ගත්තොත් එහෙනම් මේ තියෙන්නේ my products page එක. මෙතනින් තමයි අපි අප්ඩේට් බටන් එක ක්ලික් කරාට පස්සේ අප්ඩේට් ප්‍රොසෙස් එකට නැවිගේට් වෙන්නේ. කොහොමද යූසර් ගේ පැත්තෙන් මේ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි ගත්තොත් එහෙනම් අපිට පේනවා my product page එක. ඉතින් my product page එකේ අපි කලින් ඇඩ් කරගත්ත products කීපයක් තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපි එක ප්‍රොඩක්ට් එකකින් අප්ඩේට් කියලා බටන් එක ප්‍රෙස් කරොත් එහෙම අපි මේ විදිහට පේජ් එකට නැවිගේට් වෙනවා. අපිට පේජ් එකේදී අපිට බලා ගන්න පුළුවන් කැටගරි එක, බ්‍රෑන්ඩ් එක, මොඩල් එක අපිට මේ ටික අපිට සිලෙක්ට් කරගන්න බෑ. මොකද අපි ඔල්රෙඩි ඇඩ් කරගත්ත එක. ඒ වගේම අපිට ටයිටල් එක චේන්ජ් කරගන්න පුළුවන්. ක්වොන්ටිටි එක චේන්ජ් කරගන්න පුළුවන්. අපිට කන්ඩිෂන් එක, කලර් එක, කොස්ට් අයිටම් එක අපිට චේන්ජ් කරගන්න බෑ. ඒ වගේම අපේ ඩිස්ක්‍රිප්ෂන් එක ඩිලිවරි කොස්ට් වගේ දේවල් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම ඉමේජස් උත් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන ඉමේජ් එක අප්ඩේට් කරපු නැති නිසා තමයි මේ invalid image count කියන්නේ. නැත්නම් product has been updated. ඕකේ දුන්නාම product එක අප්ඩේට් වෙලා තියෙනවා. 50 items left කියලා අප්ඩේට් product එක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් අපි දැන් යමු කෝඩ් එක පැත්තට page එකේ. මෙතන අපිට දීලා තියෙනවා send id php select data id කියන එක. ඉතින් මේකෙන් කරන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ ID එක අපි මෙතනින් කැප්චර් කරගෙන අපි ෆන්ක්ෂන් එකක් කෝල් කරගන්නවා. අපි ෆන්ක්ෂන් එකක් කෝල් කරගන්නවා send ID කියන එක. ඉතින් මේකෙන් වෙන්නේ මේ ප්‍රොඩක්ට් එක අපි කැප්චර් කරගෙන අපි ඒක get method එකක් හරහා send id process.php ID එක යවනවා. send id process php එකට යවනවා. මෙතනට ගියාට පස්සේ අපි ප්‍රොඩක්ට් එකේ ID එක සහ මොන යූසර්ද කියන එක අපි මෙතනදී සිලෙක්ට් කරගන්නවා. ඒ විදිහට අපි දාලා අපි යූසර්ව එතන කැප්චර් කරගන්නවා. ඒ වගේම ප්‍රොඩක්ට් ID එක අපි කැප්චර් කරගන්නවා. ඊට පස්සේ අපි ඒ ප්‍රොඩක්ට් එක අරගෙන ප්‍රොඩක්ට් නම රෝස් ගනින් බලලා මොන ප්‍රොඩක්ට් එකද කියලා අපි ෆ්ලෙච් චොක් එකක් දාලා අරගෙන සෙෂන් එකක් දාලා අපි ප්‍රොඩක්ට් data කියලා වේරියබල් එක අපි තියාගන්නවා. ඊට පස්සේ මේක echo success එකක් දීලා response එක හැපැත්තට යනවා. එහෙම නැත්නම් else එකක් දීලා something went wrong please try again කියලා error message එනවා. මේ response එක අපි මෙතනින් display කරගන්න විදිහට අපි දීලා තියෙනවා. මෙතන category name ඒ විදිහට අපි add product එකේ දීපු PHP lines වල තමයි මෙතන දීලා තියෙන්නේ. එකම වෙනස තමයි අපි මේක disable කරලා තියෙනවා user ට change කරගන්න බැරි විදිහට. මොකෝ අපි කලින් add කරගත්ත product එකේ category එක අපිට වෙනස් කරගන්න බෑ. ඒ කියන්නේ අපි මේ product එකට category එකක් දීලා තියෙනවා already. අපිට වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ name එක, title එක, prices ටිකයි, quantity ටිකයි, description එකයි, image ටිකයි විතරයි. ඉතින් ඒකට අපි මෙතන disable කියන එකෙන් දීනහම අපි කරන්නේ මේ product එක අපි change කරගන්න බෑ. තියෙන display කරගන්නේ අපි add කරගත්ත product එකේ brand එක, category එක ඒ ටික විතරයි. ඒ විදිහෙන් තියලා අපි දීලා තියෙන IDs වල අපි මෙතන change කරන IDs ටික අපි මෙතන capture කරගන්නවා. title එක, quantity එක, description එක, images ටික අපි ඒ ටික මෙතන capture කරගෙන අපි form data packet එකක් කරා අපි එහා පැත්තට යවන්න append කරලා තියෙනවා. ඒක බලනවා මෙතනදී කොච්චරක්ද කියලා අපි variable එකක් දාලා file count එක අරන් දිනවා. ඊට පස්සේ අපි for loop එකක් දාලා බලනවා කොච්චර images ගන්නක් තියෙනවද කියලා මෙතන. post method එක කරා update process .php file එකට අපි මේ data packet එක pass කරගන්නවා. update product process එකට આવොත් එහෙම අපිට session start එක බලන්න පුළුවන් database එක add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන product එක session එක කරා capture කරගෙන අපි product එකේ values ටික set කරගන්නවා මෙතනදී. ඊට පස්සේ අපි එතනට ඊට පස්සේ ajax හරහා ගත්ත title එක ඒ වගේම quantity එක ඒ ටික අපි variable එකක් දාලා නැවතත් මෙතනින් capture කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි database එකේ IUD product එකේ set title එක අපි title එක වෙනස් කරොත් ඒ දෙන title එක මොකද්ද, quantity එක වෙනස් කරොත් ඒ දෙන quantity එක මොකද්ද, delivery charges, ඊට පස්සේ description එක කොතනද ID එක product ID එකේ change update වෙන්න කියලා අපි දීලා දෙනවා. ඊට පස්සේ අපි මේක echo එකක් දීලා product has updated කියලා echo එක දෙනවා. මේ response එක JavaScript එකට එනවා. අපි ඒක කතා කරමු. variable length එකක් දාලා size of files කියලා අරගෙන කොච්චරක් තියෙනවද කියලා අපි මෙතන capture කරගන්නවා. ඊට පස්සේ අපි බලනවා image count එක බිඳුවට වැඩිද 3ට අඩුයිද කියලා අපි මෙතන check කරගන්නවා.
අපි ඉමේජ් එක්ස්ටෙන්ෂන් එක මෙතන චෙක් කරගන්න PNG ද PNG ද SVG ෆයිල් එක දීලා මෙතන චෙක් කරගන්නවා. ඊට පස්සේ ඉමේජ් අපි ඩේටාබේස් එක කරා එකේ ඉමේජස් ටික මෙතන චෙක් කරගෙන ලූප් එකක් දාලා ඉමේජ් කවුන්ට් එක අරගෙන ෆ්ලෙචර් ෂොක් එකක් දීලා ඩේටාබේස් එකේ තියෙන ඉමේජස් ටික අපි ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි දැන් තියෙන ඉමේජස් ටික අපි ඉන්සර්ට් කරගන්නවා මෙතනදී. අයි කියන ෆයිල්ස් ටික කියන්නේ i0 i1 i2 කියන ෆයිල්ස් ටික අප්ලෝඩ් වෙලාද කියලා චෙක් කරගන්නවා. ඊපස්සේ ඒකේ අලුත් ෆයිල් හදාගෙන ඒ ෆයිල් ටික මූව් කරලා සේව් කරගන්නවා. ඊපස්සේ මේක ඩේටාබේස් එකට අපි ඉන්සර්ට් කරගන්නවා URL එකක් ෆයිල් පාත් එකක් විදියට. මෙන්න මේ ෆයිල් පාත් එකේ සේව් වෙන්න කියලා අපි දීලා තියෙනවා. ඒක else නම් අපි ඉකෝ එකක් දීලා තියෙන invalid image type එක. image extension එක වැරදි දෙනවා. image type එක වැරදි කියලා දෙනවා. invalid image count එක අපි දීලා තියෙනවා මෙතනින්.